බ්‍රදර් යේසු පීටයි. යේසු පිටයි. බ්‍රදර්ගේ නම මොකද්ද? ආරිසේ ආර්යසේන. මේ කවුද? මේ අපේ නෝනා නෝනාගේ නම මොකද්ද? නැති දයාවති. බ්‍රදර් කොහේ ඉඳලාද ආවේ? මාර්ගය මහරගාදෙනිය ඉඳලා. දැන් මේ ඔයාගේ මහත්තයාගේ වයස කීයද? 71ක් වෙනවා. ඔයාගේ වයස 68යි. මෙයා මොනවාද කරන වෘත්තිය ජොබ් එක මොකද්ද කරන්නේ? කඩේ දාන පොඩියට. හරි බ්‍රදර් මම ඔයාගෙන් අහන්නේ. ඔයාට සාක්ෂියක් වුණා. ඔයාගේ ජීවිතේ. මොකක්ද උන සාක්ෂිය? ඔයාට දැනෙන්නේ මොකද්ද? හොඳයි. හොඳයි කියන්නේ? ගණි ගුණයි. ගුණයි. ඒ කියන්නේ මොන වගේ දේවලින්ද ඔයාට ගුණේ හම්බුනේ? අන්න බැරි විදියක්. කන්න බැරුව හිටියා. ඇවිදින්න බැරි විදියක්. ඇවිදින්න බැරුව හිටියා. දැන් මේ හොටියෙක් ටික හොඳයි. ටික හොඳයි. එතකොට දැන් ඔයා ඒ කියන්නේ දැන් කලින් යේසුස් වහන්සේ තුල එන්න කලින් ඔයාට ওই දේවල් තිබ්බා. ඔව්. මාස 5ක් හිටියා. මාස 5ක්. මාස 5ක් කොහමද හිටියේ? නිදිගෙන හිටියා. මොකද්ද? නිදිගෙන හිටියා. නිදියගෙන වගේ මාස 5ක් හිටියා. එක තැන නිදියගෙන මාස 5ක් හිටියා. ඇවිදින්න බැරි එකකටම ඔය ගේ ඉස්පිතාලේ හෙටක් උන්නේ. හම්බුන්නේ නැහැ. ඉස්පිරිතාල වල ගියා හම්බුන්නේ නැහැ. දැන් මෙතෙන් ආවට පස්සේ ටිකක් ගොඩයි. මෙතෙන්ට ආවට පස්සේ තමයි ටිකක් හොඳ වුනේ. ටිකක් හොඳ. අද එදාට වැඩි හොඳයි. එදාට වැඩිය හද හොඳයි. එදා ජීවිතේ නෑ. ඔව්. පයින් එදා පළවෙනි දවසේ ඔයා සභාවට එනකොට ටීවිල් එක ආවා. අද බස් එකේ ආවේ. යන්නේ එතකොට දැන් ඔයාට තව ඒ කියන්නේ ඔයා යේසුස් වහන්සේට ආදරේද? ඔව්. ආදරේ. ප්‍රේම කරනවා. ඔව්. දැන් ඔයාගෙන් මම පොඩි ප්‍රශ්නයක් අහනවා. ඔයාට විශ්වාසයක් තියනවද? ඔව්. ඔයාගේ ජීවිතේ සම්පූර්ණ සුවය යේසුස් වහන්සේ දෙනවා කියන එක. ඔව්. ඔයාට විශ්වාසයක් තියනවද? ඔව්. ඔයා විශ්වාස කරනවද? ඒ කියන්නේ අපේ රාම් දෙන්න නැතුණා. බඩු ඔක්කොම නැති වුණා. දේවල් විස්සා කඩවල විස්සා. ඔව්. අවුල් මාස 5ක් ඉඳලා ඔක්කොම නැති වුණා. ඒ කියන්නේ ඔයාට යම් සහපයක් තියෙනවා. සහපයක් තුලින් තමයි ඔයාලා ගිහිල්ලා තියෙන්නේ. එතකොට දැන් කොහොමද? දැන් ටිකක් හොඳ ලාභ කියන්න බෑ මේ දෙවිසතිය. ඔව්. දැන් හතරියට. දැන් ඒ කියන්නේ දැන් සාමාන්‍ය දැන් බ්‍රදර් කියන විදියට ඔයාට ඒ කියන්නේ යේසුස් වහන්සේ තුල යේසුස් වහන්සේව දැනගත්තම ඔයාට වර්ධනයක් තියෙනවා කියන එක ඔයා දන්නවා. ඔව්. ඒක ඔයාට හැංගෙනවා. ඔව්. එහෙමද සිස්ටර්? ඔව්. යාට නිකම්ම හිතුණා. ආගමන යන්න ඕන කියලා. ඊට පස්සේ ඉතින් මම නම් ඒකට කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙයා ඉතින් ආයෙත් එක කතා කතා කරලා එයාට කිව්වා මාව එක්කන් යන්න. එයා තමයි එක්කන් ආවේ. එයා ඉවත් කරයි කියලා කිව්වේ නෑ. ඉස්පිරිතාලේ ඇඳේ බැඳලා හිටිය දවස් දෙකක්. ඉස්පිරිතාලේ ඇඳේ දවස් දෙකක් බැඳලා හිටියා. අපිට ගෙදර ගෙනල්ලා පාලනය කරගන්න බැරිව මමත් දවස් දෙකක් මෙයාව ඇඳේ බැඳලා. දැන් මෙහෙට ආවට පස්සේ හුඟක්ම හොඳයි. එනකොට එන්න පණ නැහැ. ටීවිල් එකේ එක්කන් ආවේ. එක්කන් ගිහින් ටීවිල් එක. දැන් අද කඩේ ළඟ ඉඳලා බස් එකේ නැගලා මෙතනින් නැත්තේ හන්දින් බැස්සා. ඔව්. දැන් කඩේ ළඟ ඉඳන් ටීවිල් එකේ එහෙම රත්තරන් හන්දින් බස් එකේ නෙමෙයි එදින් ඇත්තෙන් ඉඳලා ටීවිල් එකක් කරගන්න හිතන්න. ඒ කියන්නේ මේ ටික ටික එතකොට දැන් ඔයා කිව්වා අර කලින් තිබ්බේවා. ඒ කියන්නේ මෙයාව ඉස්පිරිතාලේ ඇඳේ ගැට ගාලා තිබ්බා කිව්වා. ඔයත් ගෙදර මෙයාව ගැට ගාලා තිබ්බා. මේ යනවා. එතකොට දැන් කොහමද මෙයාගේ ඒ ගති ගුණ දැන් තියෙනවද? එතකොට දැන් සහෝදරිය ඔයා දැන් විශ්වාස කරනද මෙච්චර දෙයක් කරපු යේසුස් වහන්සේට ඉතුරු ටිකත් මෙයාගේ ජීවිතය තුලින් කරන්න පුළුවන් කියන එක ඔයා විශ්වාස කරනවද? අන්න ඒ නිසා බ්‍රදර් ඉතින් ඔයාත් විශ්වාසයෙන් ඉන්න. තේරෙනවද? ඔයාට සම්පූර්ණ සුවය යේසුස් වහන්සේ දීලා තියෙනවා. තේරෙනවද? දැන් බලන්නකෝ ඔයා කොච්චර ලස්සනට ඉන්නවද කියලා. ඉතින් ඒ නිසා ඒ සම්පූර්ණ සුවයෙන් ඉන්න. යාඥා කරන්න. ඉතින් ඒ යේසුස් වහන්සේගේ ප්‍රේමය අල්ලගන්න.